හායි යාළුවනේ. ඉතින් ඔන්න අදත් මම ලස්සන ව්ලොග් එකක් අරන් ආවා ඔයාලට බලන්න. ජොප්පුරේ උන ලස්සන දේවල් ටිකක් තමයි ඔයාලට අරන් ආවේ. දිගටම බලන් ඉන්න ස්ටේ ටියුන්. අපි යනවා ජොප්පුර මහා සෞදාංශල වඳින්න. දාලා දෙන්නේ. අර මොකද අර වීඩියෝ එක වගේ හලෝ. අර තාත්තේ වීඩියෝ එකද? අයියෝ තාත්තේ වීඩියෝ එකද? අපි ඉතින් යාළුවා සෙට් එකත් එක්ක යනවා accounting department එකෙන් කරපු සෞදාංශලෙන් සව් බොන්න. අන්තිමට තමයි හොඳම දේවල් හම්බෙන්නේ. පරක්කු වෙලා තමයි හොඳම දේවල් හම්බෙන්නේ. අපි ඊට පස්සේ ගියා බෞද්ධ සංගමෙන් සංවිධානය කරලා තිබ්බ ආලෝක උදපාති පහන් පූජාවට උදව් අර හායි කිව්වේ ඒ අපේ දර්ශි. ඇත්තටම මේකට උදව් කරලා තමයි අපි සෞදාංශලට ගියේ. ඒත් ඒ වීඩියෝ ක්ලිප්ස් ටික මුලට දැම්මා. මේ ඉන්නේ අපේ දුලක්ෂි අක්කා. එයාත් වලටම වැඩ. බෞද්ධ සංගමේ කොතනද? එයා එතන. මෙන්න ඉන්නව තවත් පින්වත් අහිංසක ලස්සන ළමයෙක්. ඔයා ඉන්න මං vlog එකක් පටන් ගන්නද? ඔයා ඉන්නෝ. අපි වැඩ කර ඉන්නකොට සමින්දියක් ඇවිල්ලා අපිට සවුතු වුණා. thank you සමින්දියක්කේ. සමින්දියක්ක වඳුරන්න නැති කෙනෙක් නම් නැති තරම් මේ ජපුරේ. ඒ තරම් එයා ෆේමස්. හැමෝම එකතු වෙලා ගොඩක් මහන්සි වෙලා වැඩ කරනවා අතරේ ලස්සන කරන්න. ඒ අතර මෙන්න මෙයා තනියම වැඩ. මෙතන පහන් 5000ක් තියෙනවා ආලෝකමත් කරලා. ගොඩක් ළමයි එකතු වෙලා කරපු වැඩේ ප්‍රතිඵලය තමයි මේ. ඒක ඇත්තටම මාරම ලස්සනයි. මට පහන් පත්තු කරන වැඩේට එන්න බැරි වුණා. එන්න බැරි වුණේ මෙන්න මේක නිසා. මම ගියා ෆ්ලේම්ස් එකේ ඔරියන්ටේෂන් එකට. මාත් එක්ක තව රෂනිත් ආවා එකට යන්න. අපි මේ යන්නේ ඇප්ලයිඩ් සයන්ස් එක පැත්තේ. ඒක තිබුණේ සයන්ස් ඔඩිටෝරියම් එකේ. එදා ඔරියන්ටේෂන් එකට ගොඩක් ළමයි ඇවිත් හිටියා. ජොපුර ෆ්ලේම්ස් කියන්නේ ජොපුර ඇතුලේ ගොඩක් ෆේමස් ක්ලබ් එකක්. ඒකෙන් තමයි සම්පූර්ණ ජොපුරේම ෆොටෝග්‍රැෆි, වීඩියෝග්‍රැෆි ගොඩක් තියෙන එකේ ෆන්ක්ෂන් කවර් කරන්නේ ෆ්ලේම්ස් එකේ. ඒක ඉවර වෙලා යද්දී එයාලා අපිට අයිස්ක්‍රීම් එකකුත් දුන්නා. The next day. ඊට පස්සේ දවසේ ෆ්ලේම්ස් ෆොටෝග්‍රැෆි එකෙන් ඉවෙන්ට් එකක් කවර් කරන්න ගියා. මටත් ඒකට ජොයින් වෙන්න පුළුවන් වුණා. ඒක බයොලොජි සයන්ස් සොසයිටි එකේ සෙකන්ඩ් ඉයර්ස්ලාගෙන් ෆස්ට් ඉයර්ස්ලට වෙල්කම් එකක්. ඉතින් අපි ගියේ ෆොටෝස් ගන්නනේ. ඉතින් අපිට ෆොටෝස් ගහන්න මුලින් ඉඳන් ෆ්ලේම්ස් එකේ කට්ටිය කියලා දුන්නා. මේ සින්දු අහලා බලන්නකො ළමයි. ඒක මාර ලස්සනයි.
next day. ඔන්න ඉතින් අපි බලන් හිටපු සිකුරාදා දවසේ ලෙක්චර්ස් ඉවර වෙලා ගෙදර යන ගමන් තමයි මේ. බලන්න මේ පරිසරයේ තියෙන ලස්සන. සෙකන්ඩ් සෙමෙස්ටර් එකේ පළවෙනි සතියේ වීකෙන්ඩ් එක තමයි මේ. අපි ඉතින් යනවා ගමරට බලා. ගොඩක් දුර ඉන්න අය නම් යන්නේ නැහැ. අපිට නම් ඉතින් පැය දෙකමාරක් වගේනේ යන්නේ. අපි ඉතින් යනවා. මේ ඉන්නේ අශ්විනී. එයා මට යුනිවර්සිටි එකේදී හම්බෙච්ච හොඳම යාළුවෙක්. එයා යනවා රත්නපුරේ, අපි යනවා ගාල්ලේ. විජේරාමෙන් අපි බස් එකක නැගලා මාගම්පුරින් බැහැලා තවත් බස් එකක නැග්ගා. ඒ කියන්නේ හයිවේ බස් එකක නැග්ගා ගාල්ලට යන්න. දැන් ඉතින් මේ සින්දුවකුත් අහගෙන ගමරට බලා පිටත් වෙනවා. ෆයිනලි ඔන්න අපි ගාල්ලට ආවා. දැන් යනවා හයිවේ බස් නවත්තන තැනට. ගාල්කොටුවත් පාස් කරන්, ඕල් ඉන්ටර්නැෂනල් ක්‍රිකට් ස්ටේඩියම් එකත් පාස් කරන් අපි යනවා. සෝරි අපි යන්නේ බස් එක යනවා නවත්තන්න. දැන් ඉතින් ඉක්මනට බස් එකෙන් බැහැ ගන්න තමයි තියෙන්නේ. ඔන්න ඉතින් අපි ආවා ගාල්ලේ බස් ස්ටෑන්ඩ් එකට. ගාල්ල දකිද්දි තියෙන සතුට කියා ගන්න බෑ. දැන් යනවා වක්වැල්ලේ බස් එකක් හොයාගෙන ගෙදර යන්න. එහෙනම් ඉතින් අපි අදට ගිහින් එන්නම්. බයි බයි හැමෝටම. අමතකුණානේ තව දෙයක් කියන්න. ගාල්ලේ ඉන්න හැමෝම ගාල්ලේ විතරක් නෙමෙයි එන්න පුළුවන් හැමෝම එන්න අපේ දන්සලට. පොසන් පොය දවසේ තමයි තියෙන්නේ. බයි බයි ගිහින් එන්නම්. හැමෝම පරිස්සමෙන් ඉන්න.